අද අපි කතා කරන්න යන්නේ ලෝකෙන් සැඟවුණු මරණයේ මිටියාවතක් ගැන. ඔයාට ඇවුන හරි. අද අපි කතා කරන්නේ සැඟවුණු සොහොන් මිටියාවතක් ගැන. මේක හඳුන්වන්නේ දර්ගාස් නගරය කියලා. ලෝකෙන් සැඟවුණු දර්ගාස් මිටියාවත ලෝකයේම අවධානය දිනාගත තැනක් වෙලා තියෙන්නේ මේ තුල ඉදි කරලා තියෙන ගල් සුසාන ගෙවල් නිසා. දර්ගාවස් ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙන්නේ ඇලන්වරුන්ගෙන් පැවතෙන ඔශීෂියානු ගෝත්‍රකයින්. මේ කියන ගෝත්‍රිකයෝ තමන්ගේ ඥාතීන්ගේ මියගිය සිරුරු තැන්පත් කරන්න තමයි මේ විදිහට ගල්වලින් සුසාන ගෙවල් හදලා තියෙන්නේ. ඇත්තටම මම මේවා සුසාන ගෙවල් කියලා කිව්වට මේවත් ඊජිප්තුවේ පිරමීඩවලට සමාන ඉතාම පැරණි ඉදිකිරීම්. ඇත්තෙන්ම මෙම ගෝත්‍රිකයෝ තමන්ගේ මියගිය ඥාතීන්ගේ දේහයන් මෙම පිරමීඩාකාර හැඩති ගල්වලින් තැනූ කුටි තුල තැන්පත් කරන්න ලොකු හේතුවක් තිබ්බා. ප්‍රධානම කාරණාව තමයි ආගමික විශ්වාස. ඉතින් මේ ගෝත්‍රිකයන්ට තිබ්බ ප්‍රධානම ආගමික විශ්වාසයක් තමයි මරණයෙන් පස්සේ විශාල ජලකඳක් තරණය කර පරලොවට ගමන් කිරීමට සිදුවෙනවා කියන කාරණාව. එම කියන්න හේතුව තමයි මේ විදියට කැණීම් කරලා හොයාගත දේහයන් තැන්පත් කරලා තිබ්බේ ලී තැටියක් එහෙමත් නැත්තම් ලී වලින් හැදුව බෝට්ටුවක වීම. එසේම තවත් එක් සාධකයක් තමයි මේ කියන කඳුපන්ති හරහා ගලා යන ගංගා ජලය. ඉතින් ගංගා ජලය සහ ලී වලින් තැනූ බෝට්ටු මත මේ මෘතදේහ තබා තිබීම නිසා පුරාවිද්‍යාඥයන් උපකල්පනය කළේ එහි විදිහට. ඊට අමතරව මේ සොහොන් ගෙවල් තට්ටු 4-5 අතර වන ආකාරයට ඇතැම් ඒවා විශාල ලෙසත් ඇතැම් සොහොන් ගෙවල් කුඩාවටත් ඉදිකිරීම දකින්නට පුළුවන්. තවත් මෙහි විශේෂත්වයක් වුණේ මේ සුසාන ගර්භ තුල වලක් වැනි කොටසකට ඔවුන් කාසි දමා තිබීමයි. ඉතින් ඔවුන් කාසි දැමුවේ කුමක් අරමුණු කරගෙනද? ඔබතුන් විශ්වාස කරන්නේ මේ විදිහට කාසි දමන්නට ඇත්තේ පරලොවට යනකොට රැගෙන යාමට කියලා. මේකේ කතා කරන්න තියෙන වැදගත්ම දේ ඒකත් නෙවෙයි. මේකේ වැදගත්ම දේ තමයි මේ තැන්පත් කරලා තියෙන මෘතදේහ ස්වභාවයෙන්ම මමීකృత වී පැවතීම. ඇත්තටම මේ සොහොන් ගෙවල් පිරමීඩ ආකෘතියකට තමයි හදලා තියෙන්නේ. විශාල සොහොන් ගෙවල් තුල අභ්‍යන්තරයේ ඇවිද යාමට හැකි පඩිපේලි පවා දක්නට ලැබෙනවා. කොටින්ම කිව්වොත් පිරමීඩ ආකෘතියේ ප්‍රාථමික අවස්ථාවක් විදියට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ සුසාන ගර්භ තුල ඉහළ කොටස තුල යම් කිසි කවුලුවක හැඩති සිදුරක් නිර්මාණය කර තිබීම. මෙම කවුලු සම්බන්ධවත් මතවාද කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන් ප්‍රධාන මතවාද දෙකක් මා ඔබ සමග බෙදා ගන්නට කැමතියි. පළවෙනි මතය තමයි මේ කවුලු නිර්මාණය කරන්නට ඇත්තේ සූර්යාලෝකය ලබා ගන්නට කියලා. ඒ කිව්වේ උදේ පාන්දරට හිර උදා වෙනකොට ලැබෙන සූර්යාලෝකය සොහොන්තරට ලබා ගැනීමටත් සන්ධ්‍යා කාලේ හිරු බැස යනකොට ඉන් ලැබෙන සූර්යාලෝකය මේ සොහොන් ගර්භ තුල ගබඩා කර ගැනීමටත් කියලා. දෙවෙනි මතවාදය තමයි ඔවුන් විශ්වාස කළා මේ සුසාන තුල තැන්පත් කළ මිනිසුන්ගේ ආත්ම පිටවීමට සහ නැවතීම සිරුරු සමග එක්වීම සඳහා මෙවැනි කවුලු නිර්මාණය කරන්නට ඇති කියන කාරණාව. මේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු ඉදිරිපත් කරලා තියෙන මතවාද ලැබුණු සාක්ෂි අනුව මම නිගමනයකට එනවා. ඒ තමයි මොවුන් යම්තාක් දුරකට ඊජිප්තුව හා මෙසොපොතේමියානු ආගමික විශ්වාස සමග සමපාත වෙනවා කියන කාරණාව. මම මේ විදිහට මතයක් ඉදිරිපත් කරන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. මං එහෙම කියන පළවෙනිම හේතුව තමයි මේවා ඉදි කරලා තියෙන්නේ පිරමීඩ ආකෘතියෙන් වීම. දැන් ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි මේ කියන සුසාන ගෙවල් තුල අභ්‍යන්තරයට ඇවිදගෙන යන්න ගල් පඩිපේලි ඇතැම් සුසාන ගෙවල් තුලින් හම්බ වුණා කියන කාරණාව. ඉතින්
ඊජිප්තුවේ පිරමීඩ දිහා බැලුවාම පිරමීඩ ඇතුළෙත් ගමන් කිරීමට හැකි කුඩා ඔමම් පද්ධති මාර්ග පිහිටලා තියෙනවා. ඒ වගේම මේ සුසාන ගෙවල් වල කාසි තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඊජිප්තුවෙත් පිරමීඩ තුළ මේ විදියට වටිනා ආභරණ තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඒ මරණින් මතුලොවකට මේවා උපයෝගී කරගනී කියලා. විශේෂයෙන්ම වැදගත්ම කාරණාව තමයි ඊජිප්තු වැසියෝ විශ්වාස කරා එයාලගේ ප්‍රධාන දෙවි කෙනෙක් වෙච්ච රා දෙවියන් එහෙම නැත්නම් සූර්ය දෙවියන් ගමන් කරන්නේ නැවක නැගිලා කියලා. ඉතින් සූර්යයා නැවක නැගිලා ගමන් කරනවා කියලා තිබ්බ විශ්වාස නිසා ඊජිප්තු වැසියෝ නැව කියන දේ සංකේතාත්මක දේව වස්තුවක් විදිහට අදහලා තියෙනවා. ඉතින් චුට්ටක් කල්පනා කරලා බැලුවොත් දර්ගාස්වල සොහොන් ගෙවල් වලත් මෘතදේහ ලී වලින් තනපු බෝට්ටුවක තැන්පත් කිරීම කියන චාරිත්‍රය තුළිනුත් යමක් අපිට පෙන්වන්නට උත්සාහ කරනවා. දර්ගාස්වල මෘතදේහ ස්වභාවයෙන්ම මමීකృత වෙලා තිබ්බා. ඒකට හේතුව තමයි මේකේ තියෙන අධික උන්නතාංශයෙන් පිහිටීම සීතල වගේ කාරණා එක්ක මේ මෘතදේහ ස්වභාවයෙන්ම මමීකృత වුණා. ඊජිප්තු පිරමීඩ තුල මෘතදේහ හම්බෙන්නේ කෘතිමව මමීකරණයට ලක් කරපු ඒවා. මේ කරුණ එකින් එක හොඳින් බැලුවාම ඔයාටත් මගේ මතයට එකග වෙන්න වුණා නේද? එහෙනම් මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕනි මේක වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න මේකේ ලින්ක් එක ෂෙයා කරන්න. ඒ විතරක් නෙවෙයි පහළ තියෙන කමෙන්ට් තීරුව තියෙන්නේ ඔයාට. ඉතින් ඔයාගේ මතේ ඔයාගේ අදහස පහලින් එක් කරන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක අපි හම්බෙමු.